හයි හයි ඉතින් කොහොමද මගේ YouTube channel එකේ තුන්වෙනි වීඩියෝ එක ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ බලව් කියලා ගේම් එකක්. ටිකක් ගණන් ගන්න එපා. ඉතින් voice එක කැවිලා තියෙන්නේ චුට්ටක් උණ ඇදලා ඉන්නේ. අපි ඉතින් play කරලා බලමු. මම play දුන්නා. play දෙන්න කලින් මචං මේකේ story එක බලා ගන්න ඕනේ. මේක ගෙනාව බණ්ඩාර වෙණි කියලා එකෙක් හරියද? එක දේවල් තියෙනවා. ඒක කියවලා බලහම ඕක කියවන්නේ නැහැ. බලන්න ඉතින් පිරියට ඇති මොකක් හරි දාලා මේකේ මහල්ල තමයි ඉන්නේ. හරිද? මේ තියෙන්නේ එයාගේ දේවල් ටික. මේ තියෙන්නේ මේ ඉන්නේ වැඩකාරයා. හරිද? අර මිටියක් කරන් 100 කෙනෙක් වගේ ගහන්න පන්නන්නේ. මේ ඌ ඉන්න කැල්ල නම් මේක නැතුව ඇති. හරිද? සමාවෙන්න ඕනේ ඒකට. මම මේක දින්නේ නැහැ. ඒක කලින්ම කියන්න ඕනේ. මූගේ නම කළු බණ්ඩාරද? කොහොමද හරි මේ තියෙන්නේ ඔහුගේ විස්තර ටික. එතකොට ඔය තියෙන්නේ ඔහුගේ විස්තර ටික කියලා බලහන්. ඉතින් ඔහුගේ මොකක් හරි සුපිරියට ඇති දෙයක්. හරි. එතකොට තව ඉන්නවා මම කියලා එකෙක්. හරිද? මම කියන්නේ මම තමයි. හරිද? එතකොට මේ ඉන්නේ මම. හරිද? මම කියන්නේ මම නෙවෙයි. හරිද? ගේම් එකේ මම. හරිද? ඌගේ නම මේක. හරිද? මේක නෙමෙයි මේක. මූගේ විස්තර ටික තමයි මේ තියෙන්නේ. මේ ඉන්නේ මම. හරිද? කැමරාවක් වගේ එකක් අතේ අරන් ඉන්නේ. කැමරාවකුයි බෑග් එකකුයි එල්ලගෙන ඉන්නේ. හරිද? කියලා බලන්න ඉතින් සුපිරි දේවල් ඇති. ත්‍රිවිල් එකක් යන එහෙම සද්දයක් ඇති. ගණන් ගන්න එපා සද්දවත් වැඩි මේ මචං ස්ටෝරි එක කිව්ව ඇති අපි ප්ලේ දීලා බලමු. එහෙනම් මචං ප්ලේ දුන්නා. ඔන්න මචං මාව පටන් ගත්ත තැන. හරිද? ඒක තමයි මාව පටන් ගත්ත තැන. හරිද? හොඳට බලන්න. හරිද? මේකේ යතුරු තියෙන ඔක්කොම ටික මම දන්නවා. අඩෝ මේක අපේ වටේ පිටේ වලාගෙන යනවා. අඩෝ මෙන්න මේ ඇටසැකිල්ල මමත් මෙන්න මෙහෙම ඉඳීද ඈ නෑ මම කීරන්නේ මම නම් මේක කරලා යන්න තමයි බලන්නේ. හැබැයි නිදාන ගන්න නැතුව හරි අරගෙන හරි ඒ පැල්ල යන සීන් එකක් තිබ්බොත් මරු. හරි නිදානේ අරගත්ත ගමන් ආයේ අර සීයා වගේ එකක් පොල් අරන් ගහලා මේව කරනවා. ඉතින් මචං අපි වැටුනේ මෙන්න මේ හරිද? ඒ කියන්නේ අපි එද්දි මේකෙන් මේ වලින් ඇතුළට වැටෙනවලු මේ කාමරේකට. හරිද? ඒක තට්ටු දෙකක්ද තුනක්ද කොහෙද තියෙනවා. මේ පල්ලෙහාම තට්ටු. මේ නිවමක් තියෙනවා. ඒකේ කැල්ලා තියෙන්නේ. ඒකෙන් නගින්න බෑ. මචං ඉතින් මම මුලින්ම කී එක අරන් දොර අරගන්නවා. මචං කී එක නැතුව දොර අරින්න බෑ. හරිද? මචං මෙතනට ගියන් පස්සේ නිදන් මොකක් හරි නිදන් එකක් තියෙනවා. හරිද? ඊටහම මම මේක කියවන්නම්. තේනිමාලේ නාග මුරගල පරීක්ෂාවෙන් බලාපන් කාසි 12ක් රනින් අරගෙන පාමුලෙහි තබාපන් ගල් දොරක් ඇත ඇතුල් වීමට නාගමණිකක් හොයාපන්. ඒකේ තියෙන්නේ එයින් මැද්දේ නිදානක් ඇත යකුඩු බිල්ලක් පුදාපන් කියලා. හරිද? මොකක් හරි ඔය සීන් එකක් තමයි තියෙන්නේ. හරිද? මුලින්ම ක්‍රෝබා එක අරගෙන දොර අරගෙන ඉමු. හරිද? මචං දොර අරින්න කලින් මෙන්න මේක මේ පැත්තේ කාසි තියනවා කියලා බලාගෙන ඉන්න ඕනේ. මේ දොර අරින්න නෙමෙයි මම ක්‍රෝබා එක ගෙනාව වෙන දොරක් අරින්න. මෙන්න මේ මිනි පෙට්ටිය ඇතුලේ කාසි තියෙනවා. නැත්තම් මචං අපිට දොරක් කඩන්න දොරක් නෙවෙයි බිත්තියක් කඩන්න ඕන මිටියක් තියෙනවා. හරිද? මිටියක් නෙවෙයි මිටියේ කෑල්ල.
මචං ඉතින් මේ ටිකේ නම් එච්චර දෙයක් කියන්න දෙයක් නෑ. මම ඉතින් කටහගෙන ඉන්න. හොඳම ආතල් ටික එන වෙලාවේ මම මචං කට අරලා ඕන දෙයක් කියන්න. එහෙම කිව්වට මචං මේ ඉන්නේ සාන්ත. හරිද? අර රටකැදිල්ලකුනේ මචං මාත් එක්ක ආවේ ඌව ගින්නට අසු කරලා මරලා තියෙන්නේ. ආව බං මේ අසරණ ජීවිතේ කොච්චර පවද්ද බං. හරි මචං ඉතින් ආයෙත් අපි කතාවට බැස්සා. ඉතින් මේක තමයි ආතල්ම ටික. හරිද? මේක චුට්ටක් ලැග් වුණා මේ. හරි ඒක තමයි මේ නිකන් හිටලා වගේ තියෙන්නේ. හරිද? ඔය එක එක වුණා. ඉතින් ගණන් ගන්න එපා. ඉතින් මෙන්න මම මචං මේ කාසි වලට වදිනවා. හරිද? ඕගොල්ලන්ට මම පෙන්නන්නම්. දැන් අඳී ගන්නෑ මචං. මගේ පස්සෙන්ම එනවා. අන්න මචං. එයාසම් මොකක්ද වන්ද නොටිෆිකේෂන් එකකුත් ආවා මචං. ඔක තමයි හැමදාම තියෙන ප්‍රශ්නේ. හරිද? ගේම් එක රෙකෝඩ් කරද්දි නොටිෆිකේෂන් එකක් එනවා. හරිද? ඔක ඕෆ් කරගන්න ඕනේ. ඔය තමයි ඉතින් දැන් ඉතින් ඔය රටේ කාසි වලට ඔක වඳින රටක් තමයි මේක. හරිද? එහෙනම් කොල්ලෝ අපි යනවා අදට. මගේ YouTube channel එක subscribe කරගන්න, like කරා, comment කරා, share කරා. ඉතින් ඔයගොල්ලන්ට තව මොනවාද මේ වගේ ගේම් ඕනේ කියලා comment අනිවාර්යෙන්ම දාන්න. මේ සැරේ subscribe දාගන්න ඕනේ මචං. 100ක් විතර දාගන්න ඕනේ. like 100ක් විතර එන්න ඕනේ. views 1000ක් වගේ 1k වගේ ගන්න පුළුවන් වුණා. හොඳයි. ඉතින් සබ් එකක් දීන්න මට. එහෙනම් ඔයගොල්ලෝ අදට අපි ගියා.